ආයුබෝවන් මේ දවස් ටිකේ මම ආරංචි වුණා ලංකාවේ ගොඩක් ගම් වතුර එනවා කියලා. දැන් මේ ගම් වතුර එනකොට සමහර වෙලාවට ඉන්න පුළුවන් වෙන පිටරට වලින් ඉන්න කට්ටිය එතන හිර වෙලා. දැන් කියමු හිර වෙලා ඉන්න එක්කෙනෙක් චීන කතා කරන එක්කෙනෙක්. එහෙනම් ඔයා කොහොමද එයාත් එක්ක කතා බහ කරන්නේ? බය වෙන්න එපා. අද මම කියලා දෙනවා. ඔයා පාවිච්චි කරන්න පුළුවන් 12ක් මේ චීන කතා කරන එක්කෙනත් එක්ක කතා බහ කරන්න. පළවෙනි එක. hello. නින් හාව්. නින් හාව්. දෙවෙනි එක. ඔයා ඉන්න තැනට ගම් වතුර ආවද? Has the flood reached your area yet? ඒක Chinese වලින් 洪水到达您所住的地方吗？洪水到达您所住的地方吗？ තුන්වෙනි එක. Are you okay? 您还好吗？您还好吗？ හතරවෙනි එක. ඔයාට උදව් ඕනේද? Do you need any help? 您需要帮助吗？您需要帮助吗？ පස්වෙනි එක. Don't panic. 不要着急。不要着急. බය වෙන්න එපා. හයවෙනි එක. ඔයාට කොයි හරි වැදුනද? ඔයාට කමක් නැද්ද? Are you hurt? 您受伤了吗？您受伤了吗？ හත්වෙනි එක. ඒක කොච්චර රිදෙනවද? How much does it hurt? 多么痛？多么痛？ වෙනි එක. මාව අල්ලගන්න. Hold on to me. 抓住我。抓住我。නවවෙනි එක. උදව් එනවා. Help is on the way. 帮助在路上。帮助在路上。දහවෙනි එක. ඔයා මොකක් හරි ඕන නම් මට කතා කරන්න. Call me if you need anything. 如果您想要什么，就打个电话。如果您想要什么，就打个电话。11වෙනි එක. Be careful. 小心。小心。12වෙනි එක. Bye bye. 再见。再见. අද මං බලාපොරොත්තු වෙනවා ඔයාට මේ 12 ප්‍රයෝජනක් වෙයි කියලා මේ දැන් එන දවස් ටිකේ. ඊට පස්සේ මං බලාපොරොත්තු වෙනවා මේ ගම් වතුර දේත් නාති කියලා තව දවස් කිහිපකින්. ඒ නිසා මොකක්වත් නැත්තම් මං එන සතියේ වීඩියෝ එකේ හම්බෙමු. එන සතියේ ගොඩක් exciting එන සතියේ මං කරනවා මගේ vlogmas series එක. උයි මං බලාපොරොත්තු වෙනවා ඔයා ඒකට ඇවිල්ලා බලයි කියලා. මේ වගේ තව ලස්සන වීඩියෝ බලන්න ඕන නම් my YouTube channel එකට subscribe කරන්න. Bye!